Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surāmeraya majjapamādattāna veramani sikkhapadang samadhiyami මේ අවස්ථාවට වැඩමවට සිටින අමතලා ශ්‍රී ප්‍රඥාපති මූලික පිරිවෙන්නේ පරිවිනාධිපති අපේ වටත් රාමන්ද හඳුරු එවල් විද්‍යාධින පිරිවෙන්නේ නියෝජ්‍ය පරිවිනාධිපති අපේ සමාජන්නේ ප්‍රේමානන්ද හඳුරු ප්‍රධාන ගෞතම අපේ මහා සංඝ රත්නයේ අවසරයි අපේ ලාල් මහත්මයා නම් ප්‍රධාන පින්වතුනි තාමස් විශේෂී පින්කමක් සිද්ධ වන අවස්ථාවක් සකුරා සර්කස් කණ්ඩායමේ රාශී වෙලා විහාරස්ථානයේ වැඩ ඉන සියලු මහා සංඝ රත්නයට සංසද වශයෙන් දානයක් පූජා කරන්නටයි බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු අභ්‍යන්තරයේ ඒ ලාල් මහත්මයාට එවැගේම දරුවන්ට ශිල්පය ලබා දුන් ගුරුවරු සිහිපත් කිරීමත් දෙමාපියෝ සිහිපත් කිරීමත් එවැගේම ලාල් මහත්මයා සියලු දෙනාගේ නමින් අභාවයට පත් වුණ සියලු දෙනාගේම ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරලා එයාගේ භවගාමී සංසාර ජීවිතය වාසනාවන්ත කරවීමත් මේ මුඛ්‍ය පරමාර්ථයක් වෙලා තියෙනවා. ඒ පරමාර්ථය ඇතුළ විශේෂයෙන්ම අපේ සිහිපත් කරන්නට ඕනි මේ ඉදිරියේ ඉන්න නිරෝගී වෙන දරු මහත්මයා එතුමාට නිදුක් භාවයේ ප්‍රාර්ථනා කරවීමනොත් මේ පින්කම සිද්ධ කරන බව අපේ ලාල් මහත්මයාණන් සිහිපත් කළා. විශේෂයෙන්ම මම දැක්ක සුවිශේෂී කාරණාවක් තමයි ලාල් මහත්මයාගේ ඒ නායකත්වයේ තුන විශේෂත්ව ලක්ෂණය තමයි ඒ තමන් වටා ඉන්න පිරිස ආරක්ෂා කරමින් එයාගේ රැකවරණය ලබා දෙමින් සුවදුක් විචාරමින් පියෙක් හැටියට මවක් හැටියට ඒ සියලු දෙනා කෙරෙහි අවදීන් අවධානයෙන් ඉන්න බවක් දකින්න අවස්ථාව ලැබුණා. මේක දුර්ලභ අවස්ථාවක්. නමුත් එතුමාගේ ගුණය අපිට දකින්න ලැබුණා. ඒ වගේම මානසිකම් මතින් ඒ වගේ මිනිස්කම් තුළින් යුතුයකම් වගකීම් තුළින් ඉතාමත් මන අවබෝධයකින් යුක්තව කටයුතු කරන තැනැත්තෙක් බව මම ඉතාමත් හොඳින් හඳුනාගත්තා. ඒ අනුව ගමන් කරන ඔබ හැමදෙනාමත් එතුමා සමග ඇසුරු කරන පිරිසක් හැටියට ඒ ගුණධර්ම ආරක්ෂා කරමින් එහා සමානව ඉතාමත් වැදගත් පිරිසක් හැටියට අපි දැන හඳුනාගත්තා. ඒ විශේෂයෙන් ඔබ කරන දුෂ්කර ක්‍රියාවක් අවදානම් ක්‍රියාවක් එමන අවදානම් ක්‍රියාවක් තුළ කටයුතු කළත් ඔබගේ මානසික ශක්තිය කායික ශක්තිය ප්‍රබලව ශක්තිමත්ව පවත්වාගෙන යන්නට ඔබට අවස්ථාව සැලසෙනවා. මේ අවස්ථාව සැලසෙන්නට එක පැත්තකින් ඔබට ගුරුහරුකම් ලබා දෙන ගුරුවරු ඔබට ආශිර්වාද කරන දෙමාපියෝ මේ තුළ ඔබලන්ට නොදකින්නට නොපෙනෙන්නට තිබුණත් ඒ ශක්තියේ බලවේගය ඔබ වටා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ සුවිශේෂී අවස්ථාවේදී මේ සුවිශේෂී පින්කමේදී මේ ලාල් මහත්මයා ප්‍රධාන සියලු දෙනාටම අපි පළමුව ආශිර්වාදය කරනවා. උතුම් විද්‍යාශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය
උතුම් දනදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය එවාගේම තුනුරුවන්ගේ ආශිර්වාදය තුළින් ඔබට සිතක් වේවා සාන්තියක් වේවා ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරමින් ඒ නවාරාදී බුදු ගුණය සිහි කරමින් අපි උන්වහන්සේ උදෙසා සකස් කරගන්න යෙදුන මේ දාන වස්තුවේ අග්‍රේසර භාග්‍ය තථාගත මහමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජාම වේවා එයින් ජනතවන්නා සියලු කුසල ශක්තියන්ගේ පරමාර්ථය ඇටියට ඒ අභාවයට පත්වන ඒ තමන් හා සමගම සුරතලකු හැටියට කටයුතු කරන ලබන එය ඉස්තාව එහෙම නැත්නම් චූටි නමින් හඳුන්වනද ඒ සතාටත් ඒ වගේම බල්ල හැටියට හිටපු ඒ බවුනි කියන සතාටත් ඒ වගේම බලලා ලැසි ඒ සතාටත් ඒ වගේම මේ ලාල් මහත්මයා ප්‍රධාන ඔබ හැමදෙනාට ගුරු හරකන් දුන්න ගුරුවරුන්ටත් අප මේ විශේෂ සිද්ධ කර ගන්නා මේ පින් ඒ හැමදෙනාටම අනුමෝදන් වේවා. ඒ හැමදෙනාගේ භවගාමී සංසාර ජීවිත වාසනාවන්ත වේවා කියන අදිටෙනින් යුක්තව අපි හැමදෙනාම එකතු වෙලා මේ සකස් කරගත් දාන වස්තු ලෝතර බුදුහාමුදුරන්ට පූජා කරමු. පූජාම වේවා කියන අදහසෙන් යුක්තව සාමූහිකව ගාථාවන් කියමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනෝ බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්ත සුගතං ලෝකදෙක්ඛං නරසපං යාවතා භගවා ලෝකේ තිත්තේය යාවතත්වාන ගන්නාතෝ පූජං ලෝකානුකම්පයා සුගන්ධං සීතලං කප්පං පසං මధుරං සුභං පානීය මේතං භගවා අතිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපා පතිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං පරි අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාත් කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං ධූරි පඤ්ඤ තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ තු යාව නිපාන පත්තියා. ගයි සිරුදනාම කල්පනා කර ගන්නට ඕනි. ලෝකයේ ස්වභාවය කතඤ්ඤතා කතවේදී කියන ගුණ ධර්ම දෙක උපවේදී භාවයත් කෙලෙහි ගුණ සැලකීමත් කියන දුර්ලභ වූ අවස්ථා දෙකක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ දුර්ලභ අවස්ථාව කියලා කියන්නේ ලෞතර බුදුහාමුදුරෝ එදා බුද්ධත්වය අවබෝධ කරගන්න තමන්ට උපකාර වුණ විද්‍යාශ්‍රී ජයශ්‍රී මා බෝධින් වහන්සේ දිහා සතියක් ඇසිපේ නොහෙලා බලා සිටියා. ඇයි තමන්ට බුදු වෙන්නට අවස්ථාව ආලෝකයේ වරක්වලා සෙවණැල්ල ලබා දෙමින්
ආරක්ෂාව සලසා දුන්න නිසා ඒකේ කෘතවේදීත්වයේ තමයි ලෞතර බුදුහාමුදුරුවෝ ඇසිපියන හොලා සතියක් බලාගෙන හිටියේ. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකයට ප්‍රකාශ කරා තමන්ට යම් උපකාරයක් කළා නම් පෙරලා උපකාර සැලකීම මනුෂ්‍යයාගේ යුතුයකම. ලෝතර බුදුජානක වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතාවන් පුරලා බුද්ධත්වයට පත් වෙලා බුදු භවයෙන් පස්සේ තමන් අවබෝධ කරගත්තු සත්‍ය දේශනා කරවීම සඳහා ගිය තමන්ගේ ගුරුවරු ළඟට. ආලාර කාලා මුත්තතරාම්පත කියන ගුරුවරු ළඟට. නමුත් ගුරුවරු හිටියේ නැහැ. ඒ වෙනකොට ගුරුවරු අභාවයට පත් වෙනවා. ඉන් අනතුරු උන්වහන්සේ ගමන් කරේ තමන්ට උපස්ථාන කරපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදිවාසී පස්වග මහණුන් ළඟට තමයි බුදුහාමුදුරු ගමන් කළේ. ඒ අවස්ථාවන් දෙකෙන්ම සිහිපත් කරේ තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ලෝකේ පහදලා දුන යම් ධර්ම කරනා තේරුම් කරලා දුන යම් ගුරුවරයෙකුට තමන්ගේ උපහාරය දැක්වීම සඳහා බුදුහාමුදුරුවෝ කටයුතු කළා. ඒ අවස්ථා දෙක තුනෙන්ම සිහිපත් කරන්නේ කෘතවේදීත්වය තාමත් වැදගත් ගුණාංගයක් කියන එකයි සිහිපත් කරේ. එතන මෙතන කරන ලබන මේ පින්කමත් තාමත් ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයක්. දැන් අපි තිරච්ඡාන ගතියට පත් වෙච්ච සත්ත්ව කොටාස හිටියත් ඒ සත්ත්ව කොටාස වල දකින්න ගුණ ධර්ම තුල ඒ ශක්තියින් තුල ප්‍රබලත්වයට පත් කරගත්ත තමයි යාලය කරගෙන යන්නේ. මොකද්ද? එක පැත්තකින් තිරසංග සත්තු තමයි මේ බල්ලා, කිත්තෑවා, බලලා මේ සත්තු. නමුත් තමන් කරන වෘත්තියට, තමන් කරන මේ ක්‍රියාවට, කාර්යයට මහෝපකාරයක් වුණ නිසා ඒ සත්ත්ව ප්‍රජාවටත් පින් අනුමෝදන් කරලා ඒ සත්තුන්ගේ තිරසං ආත්ම භාවයෙන් මිදලා වෙනම උතුම් ආත්ම භාවයකට පත් වෙන්නටයි මේ ආශිර්වාදාත්ම මේ පින් කරනු ලබන්නේ. ඒසයි තාමත්ම වැදගත් යුතුයකමක් මේ සිද්ධ කරන්නේ. ඒ වගේම තමන්ට ශිල්පය ලබා දුන්න ගුරුවරයෝ සිහිපත් කිරීම. ඉතින් හැම කෙනාම අපි දකිනවා තමන්ගේ මොනවා හෝ දක්ෂතාවයක් පෙන්වනකොට ඊට පෙර ආතු ගුරුවරුන් වන්දනා කරනවා. මේක ඉහළ ගුණ ධර්මයක්. නිහතමානීත්වය, ගුරු ගෞරවය